බේම් මේ කොටස බේම් මෙහෙම ඉරා ගන්නවා. ඒ කරලා බේම් මෙතන තියෙන මේ කොටස පාතර කරගන්නවා. ඊට පස්සේ බේම් මේ කෑලි දෙකත් අහක් කරගන්නවා. අපිට එකකින් වැඩක් වෙන්නේ නැහැ. හරි. බේම් මේ මෙතන මේ පියන මේ මෙහෙම උස්සනවා. බේම් මේ කෑල්ල තමයි පරාග තියෙන්නේ. එතනම තවත් පියනක් තියෙනවා එතන යටින්. බේම් මෙතන ඔයාලට පේනවා ඇති ඒ පියන තව පියන එයින් එක අහක් කරගන්න ඕනේ. බේම් මේ කොටස උස්සලා අහක් කරලා අයින් කරලා බේම් මෙතන මෙහෙම කරලා අනිත් අතින් බේම් මෙහෙම තද කරන්න ඕනේ. එතන තද කරන්න ඕනේ. කැඩෙන්නේ නැතුව එක තද කරගන්න ඕනේ. හරි මේ අපි ඔයාලට කියා දුන්නේ වැනිලා මලක් හරියටම පරාගණය කරන විදිය. තව වීඩියෝ එක අපිව සබ් කරලා තියාගන්න.